අපේ ලංකාවේ ඉන්නේ 16000ක් පමණ වෙච්ච වෙළඳ නාවික ප්‍රමාණය. ලංකාවේ තියෙන ඉල්ලුම බැලුවොත් ලොකු ඉල්ලුමක් තියෙන ලංකාවේ වෙළඳ නාවිකයෙක්. ලොකු අභිමානයකින් යුතුව කරන්න පුළුවන් රස්සාවක්. මෙඩිකල් එකට පවා සල්ලි හම්බ වෙනවා. අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා සෙන්ට්‍රම් මරීන් ආයතනයේ නිර්මාතෘ කාලිංග ද සිල්වා මහතා. ලෝකේ ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා මෙන්න මේ අංශ වලට. වෙළඳ නාවිකයන්ගෙනුත් ඉන්ජිනියර්ස්ලා ETOස්ලා ETRස්ලා කියන කට්ටිය. අද කියන්න සන්තෝෂයි ලංකාව STCW white list. ඒ කියන්නේ ලෝකෙ හිම රටවල් අඩුයි. ඒ white list එකේ අපි ඉන්නේ. මම හිතන්නේ හොඳම ඉංග්‍රීසි කතා කරන එක නෙවෙයි මේ මම මෙතනදී කියන්නේ සංනිවේදනය කිරීම. සංනිවේදනය කියන්නේ යම් කිසි ක්ලැරිටි එකක් ඇතුව අනිත් පුද්ගලයාට තේරෙන විදිහට අනිත් පුද්ගලයාව ඔබ පිළිගන්න විදිහට ඔබ කරපු වැඩ ටික ඉදිරිපත් කරන්න උවමනාවක් තියෙනවා. මේ සාගරයක නැවකට වෙලා මාස 4ක් 5ක් 6ක් ඉන්නවා කියන්නේ ඔබ කිව්වා වගේ මේක ලේසි නෑ. යථා තත්ත්වයට පාලනය කරන්න මොකද්ද අපි කර යුත්තේ? ශ්‍රී ලාංකික වෙළඳ නාවිකයන්ට තුර්කීය දජය යටතේ යන නැව්වල පිළිගැනීමක් නෑ. ශ්‍රී ලාංකීය දජය යටතේ තියෙන නැව්වලට තුර්කිය පාර්ශ්වයෙන් පිළිගැනීමක් නෑ. ඒක ආණ්ඩු මාරු වෙද්දි මේවා වෙනස් වෙන්න බෑ. ඒකයි ප්‍රඥප්තියක් අවශ්‍ය. වෛද්‍යවරයෙක් කවදාරි ස්පෙෂලායිස් වෙච්ලා එයා උපයන ගානේ එයා තමයි තීරණය කරන්නේ. නමුත් වෙළඳ නාවිකයෙකුට හරි ක්ලියර් පාත් එකක් තියෙනවා මේ එක එක ස්ටේජස් වලදී උපයන්න පුළුවන් ගාන මොකක්ද කියලා. අද අපි එකතු වෙන්නේ තවත් සෙනසුරු අතුරුදහන් ප්‍රෝග්‍රෑම් එකකට. අද අපි කතා කරන්න යනවා ගොඩක් වෙලාවට කතා කරන්නේ නැති ශාස්ත්‍රයක් ගැන. නාවික ශාස්ත්‍රය ගැන. අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා සෙන්ට්‍රම් මරීන් ආයතනයේ නිර්මාතෘ තරුණ ව්‍යවසායකයෙක් වෙන කාලිංග ද සිල්වා මහතා. අයිබෝන් කාලිංග. අයිබෝන් ඉර්වා. රයිට් කාලිංග අපි බලමු මේ නාවික ශාස්ත්‍රයට නැත්නම් මේ ඉන්ඩස්ට්‍රි එකට මරිටයිම් ඉන්ඩස්ට්‍රි එකට කාලිංග කොහොමද එකතු වුනේ? මගේ පැත්තෙන් ගත්තොත් ඇත්තට මේක අහම්බයක්. මොකද මම මේ ශාස්ත්‍රෙ එන්න කලින් මම හිටියේ ඇපරල් ඉන්ඩස්ට්‍රි එකේ. නම් වශයෙන් කිව්වොත් එහෙම මාස් සමූහ ආයතනෙ. ඉතින් එතකොට මර්චන්ඩයිස් කෙනෙක් විදිහට පටන් අරගෙන අන්තිම කාලෙ වෙද්දී ෆ්‍රන්ට් එන්ඩ් මාකටියර් කෙනෙක් වගේ තමයි මම එතන රැකියාව කළේ. ඉතින් එතනදී මම ප්‍රගුණ කළා බිස්නස් ටු බිස්නස් මාකටිං කියන අංශය. ඉතින් මේක ලංකාවේ පොඩ්ඩක් දුර්ලභ දෙයක්. එතකොට ඔය අවස්ථාවේදී 2010 වගේ වකවානුවේදී මමත් වෙනසක් හොයමින් හිටියේ. මට LinkedIn එක හරහා මට ඇරීමක් ලැබුණා ජර්මන් ශ්‍රී ලංකන් ආයතනයකට සම්බන්ධ වෙන්න. මේ ආයතනය නැව් අයිති නැව් කළමනාකරණය කරනවා. ඊළඟට ඒගොල්ලෝ තමයි ලංකාවේ පළවෙනියටම ශ්‍රී ලාංකික වෙළඳ නාවිකයෝ පුහුණු කරන ආයතනයක් විදිහට පටන් අරන් තිබුණේ 1981. ඉතින් මම හිතුණා මේක ඉතාමත් හොඳ වෙනසක්. මොකද ඇපරල් ගත්තත් මොන අංශයක් ගත්තත් අන්තිමට මේ ශිපින් කියන සබ්ජෙක්ට් එකෙන් තමයි ලෝකේ ඩොට්ස් ටික කනෙක්ට් වෙන්නේ. ඉතින් මට ඒක ගැන ලොකු උද්‍යෝගයක් ඇති වුණා වෙලාවේ. සහ එතනදී මගේ රැකියාවෙනුත් යම්කිසි උඩට පැමිණීමක් දක්නට ලැබුණා. ඒකින්ද මම ඒ අවස්ථාව ගත්තා. ඒ අවස්ථාව ගත්තට පස්සේ මම අවුරුදු 2019 දී මම එළියට පය තබලා මට තේරුම් ගත්තා මට යම්කිසි ශක්තියක් තියෙනවා මේ ලබාගත් එක්ස්පීරියන්ස් එක සහ එක්ස්පෝෂර් එක හරහා මට මගේ දෙයක් කරන්න පුළුවන්, මගේ නව්‍ය අදහස් යොමු කරලා මගේ දෙයක් පටන් ගන්න පුළුවන් කියලා මට තේරුම් ගත්තා. ඉතින් ඒ වෙද්දී 2020 කොවිඩ් පටන් අරන් තිබුණේ. මට පුළුවන් වුණා shipping marine trade day කියලා කියන්නේ හරිම සම්ප්‍රදායික ශාස්ත්‍රයක්. එතකොට මේකෙදී සාමාන්‍යයෙන් පිට රටවල් වලට travel කරන්න ඕනේ, පුද්ගලයොත් සමග හම්බ වෙන්න ඕන. ඒගොල්ලෝ අපි ගාවට එන්න ඕනේ, ඒගොල්ලෝ හම්බ වෙන්න. ඊට පස්සේ තමයි මේ විශ්වාසය කියන එක ගොඩනගාගන්න. මේ බිස්නස් පටන් ගන්න කලින් ආයතන දෙකක් ලෙස යෑමීම් කරලා තමයි මේක පටන් ගන්නේ. නමුත් කොවිඩ් වෙලාවේදී මට පුළුවන් වුණා මගේ තිබුණ රිලේෂන්ෂිප්ස් තිබුණ ඒවාට කතා කරද්දී ඒගොල්ලෝ ලෑස්ති වෙලා තිබුණා ලෝකෙ වෙනස් වෙමින් තිබුණ හින්දා ඒගොල්ලෝ කැමති වුණා හරි අපි ඔබව දන්නවා, ඔබ අලුත් දෙයක් පටන් අරන් තියෙනවා, අපිට ඔබව විශ්වාසයි, ඒකින්ද අපිවත් එක්ක වැඩ කරනවා කියන තැනට පත් වෙන්න පුළුවන් වුණා. ඉතින් ඒක මගේ ඇත්තටම වෙස්වලාගත් ආශිර්වාදයක් වුණා එක පැත්තකින්. අඩු වියදමකින් මට මගේ ආයතනය පටන් ගන්න හම්බුණා. නමුත් ඊට පස්සේ අපි ඇත්තටම ප්‍රගතිශීලී ඉන්වෙස්ට්මන්ට්ස් කරමින් මම අද වෙද්දී මගේ ආයතන සෙන්ට්‍රල් මරීන් ආයතනය යම්කිසි හොඳ තැනකට ගෙනල්ලා තියෙනවා. එතකොට පාසල් ගියේ කොයිද? මම පාසල් ගියේ කුරුණෑගල ශාන්තාන විද්‍යාලයේ 1989 ඉඳන් 2002 වකවානුවක. ඊටම සුන්දර
පාසල් අවධියක් තිබුණේ ලසාලියානු සහෝදරතුමන් විසින් තමයි කළමනාකරණය වෙන්නේ අපේ පාසල 1867 දී පටන් ගත්ත පාසලක්. මම බෞද්ධ දරුවෙක් විදිහට කතෝලික පාසලකට ගියේ. එතනදී ගොඩාක් වටිනාකම් හම්බුණා. මම හිතන්නේ මට හම්බුණ ලොකුම වටිනාකම තමයි මේ පොසුමස් කියන අපේ පාසල් තේමාව. ඒකේ තේරුම we can. ඒ කියන්නේ අපිට හිතුනොත් හොඳ දෙයක් අපිට කරන්න පුළුවන් කියන එක. දැන් නාවික ශාස්ත්‍රයට යන්න කලින් මම හිතන්නේ ගොඩාක් දේවල් කතා කරන ගොඩාක් අවස්ථා තියෙන ශාස්ත්‍රයක්. මම ආසයි ව්‍යවසායකයෙක් හැටියට ගොඩක් අයගේ තියෙනවා මේ ට්‍රෙන්ඩ් එකක් අපි ව්‍යවසායකයෙක් වෙන්න ඕන අපිට කාත් එක්කවත් වැඩ කරන්න බෑ වැඩ කරන්න බැරි හින්දා ආස නැති හින්දා අපි ව්‍යවසායකයෙක් වෙනවා කියලා. බඩ ඕක නෙමෙයිනේ යථාර්ථය. යථාර්ථය කියන්නේ ව්‍යවසායකත්වය කියන්නේ ගොඩාක් වෙලාවට තනිකඩ ලෝකයක්. ඔබේ ජීවිතේ එතෙක් මෙතෙක් ව්‍යවසායකයෙක් හැටියට ඔබ උගත් විශාලතම පාඩම් මොනවද? හරිම අමාරුයි ඔකට එක උත්තරයක් දෙන්න නෙමෙයි. මොකද මම තාමත් ඉගෙන ගනිමින් ඉන්නේ. මගේ ව්‍යවසායික ජීවිතය ඇත්තටම තාම අවුරුදු 5යි. හරිද? එතකොට මම හිතන්නේ ලොකුම පාඩම තමයි කාවත් අවතක්සේරු කරන්න එපා. හැම එක්කෙනාගේම මොකක් හරි දෙයක් අපිට ලබා ගන්න තියෙනවා. ඊට අමතරව ඔබගේ ඇස්කන් හැම වෙලේම අරගෙන පොළොවට පුළුවන් තරම් සමාන්තරව ඉන්න. එතකොට ගොඩාක් අවස්ථාවන් වලට ඔයාගේ ඔළුව ඕපන් වෙනවා. ඊළඟට තමයි කොච්චර ජීවිතේ ඍණාත්මක දේවල් සිද්ධ වුණත් වාට සිද්ධ වෙනවා අතුලින් ඍණාත්මක වුණත් පිටතින් ධනාත්මක විදිහට මේ හැසිරෙන්න. ඒක හරහා ඔබට ලැබෙන තියෙන දේවල් වැඩි නැති වෙන දේවල් වලට වැඩිය. ඊට අමතරව මම හිතන්නේ පුද්ගලයන්ට සැලකීම, තමන්ගේ සේවකයන්ට තමන්ගේ ඒ බලා ගන්න විදිහ ඒකත් ඊටාම ඒකත් මම තාම ඉගෙන ගනිමින් ඉන්නවා මේ human resources manage කරන විදිහ, human resource manage කරන විදිහ, මේක ප්‍රොග්‍රෑම් කරන විදිහ, මේකේ අද අපි ඉන්නවා පොඩි crossroads වල ඉන්නේ අපි. ඒ කියන්නේ Gen Z ඇවිල්ලා ඉන්නවා මේගොල්ලන්ව manage කරන්න ඉගෙන ගන්න ඕනේ අපි වෙනම. ඒගොල්ලත් එක තව මම හිතන්නේ මගේ ජීවිතය ගත්තොත් අවුරුදු 55ක් වෙනකම් වැඩ කරනවා කිව්වත් මට තව අවුරුදු 15ක් පමණ තියෙනවා මේගොල්ලොත් එක්ක වැඩ කරන්න. ඉතින් ඒකට ඒක ප්‍රගුණ කරන්න තියෙනවා. ඊළඟට ලෝකය ඉතාම සීග්‍රයෙන් වෙනස් වෙනවා. අපි ඊයේ හිතපු දේ අදට වළංගු නැහැ. එතකොට තව පාඩමක් තමයි මේ හැම වෙලෙම තමන් හිතපු දේවල් අන්ලර්න් කරන එක. කියන්නේ උගත් දේවල් ආයිමත් පස්සට අරගෙන අලුතෙන් දේවල් එකතු කරන. ඊයේ මම දන්න දේ අදට වළංගු නැහැ සමහරවිට. එතකොට අපි long term planning කියලා දෙයකට යනවා සමහරවිට ව්‍යවසායික විදිහට. long term planning කියන එක ඉස්සර අවුරුදු 5ක් වෙනකොට දැන් මම හිතන්නේ ඒක අවුරුද්දකට වගේ පල්ලෙහාට අවිල්ලා තියෙන්නේ. ඉතින් එච්චරට ඔයා වෙනස් වෙන්න ඕනේ. වෙනස් වීම පුළුවන් තරම් විදිහට දරා ගන්න පුළුවන් වෙන්න ඕනේ. දරා ගැනීමේ ශක්තිය මම හිතන්නේ ඉතාමත්ම වැදගත් ව්‍යවසායකයෙක්ට. කලින්ග වෙළඳ නාවිකයා මේක ගොඩක් අය දන්නේ නැති දෙයක්. මං ආසයි දැනගන්න ඔබෙන් මේ ශාස්ත්‍රයේ දැන් සෑහෙන කාලයක් ඉන්න පුද්ගලෙක් හැටියට කවුද වෙළඳ නාවිකයෙක් කියන්නේ? වෙළඳ නාවිකයෙක්ට ගෝලීය ආර්ථිකයේ තියෙනා වූ අවස්ථා මොනවද කියලා? වෙළඳ නාවිකයෙක් කියලා කියන්නේ කාගෝ ෂිප්ස්. ඒ කියන්නේ බාඩු භාණ්ඩ ප්‍රවාහනයේ යෙදෙන හෝ ක්‍රූස් ෂිප්ස්. ඊළඟට තව වෙසල්ස් තව නැව් ජාති තියෙනවා ඔෆ්ෂෝර් ඉන්ඩස්ට්‍රි එකේ. මෙහෙම කොබරි කමර්ෂල් පර්පසස් සඳහා යොදා ගන්න නැව්වල සේවය කරන නාවිකයන් තමයි වෙළඳ නාවිකයෝ කියලා කියන්නේ බ්‍රෝඩ් සෙන්ස් එකකින්. ඔව්. එතකොට ගෝලීය වශයෙන් ගත්තොත් දැන්ට තියෙන සංඛ්‍යා දත්ත අනුව 80000ක් 85000ක් පමණ නැව් තියෙනවා මේ මුළු ලෝකේ පුරා සැරිසරන. භාණ්ඩ ප්‍රවාහනයේ ඊළඟට තව කමර්ෂල් ඔයිල් ෆීල්ඩ්ස් වල වැඩ කරන ඊළඟට ක්‍රූස් වෙසල්ස් විදිහට මේවා ඔක්කොම එකතුව ගත්තොත් එම 85000ක් පමණ නැව් තියෙනවා වර්තමානයේ. එතකොට මේ 85000ක් පමණ නැව් ප්‍රමාණය 1.8 මිලියන කියන්නේ ලක්ෂ 18ක වෙළඳ නාවික ප්‍රමාණයක් ගෝලීය වශයෙන් සේවය කරනවා. ඒ කියන්නේ පූර්ණ කාලීනද? පූර්ණ කාලීන නෙවෙයි. මේගොල්ලෝ ඇත්තට වැඩ කරන්නේ කොන්ත්‍රාත් ක්‍රමයේ යටතේ. මොකද මේ නැවක් කියන්නේ තාම මේ සංවෘත වැඩ කරන ප්‍රමාණයක්. ඒක වැඩ කරන ඒරියා එකක් තියෙන තැනක්. එතන එහෙම මාස ගණන් වැඩ කරන්න හරි අමාරුයි. ඉතින් තමන්ගේ නිලය අනුව තමන්ට තියෙනවා කොන්ත්‍රාත් කාලයක්. ඔෆිසර් කෙනෙක්, ඒ කියන්නේ වෙළඳ නාවිකයෝ කැටගරි වෙනවා. ඔෆිසර් සහ රේටින්ග්ස් කියන
දෙකට ඔව්. මම මේක නිකන් කෙනෙකුට මේක බලන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වුණොත් එහෙම මම මගේ පරණ අතීතේ යන ගාමන්ට් ෆැක්ටරි එක ටයි දාගෙන ඔෆිසර් මහත්තුරු වගේ ඉන්න කට්ටිය ඔෆිසර්ස්ලා කියලා ගණන් ගමු. ෆැක්ටරි ෆ්ලෝ එකේ වැඩ කරන සුපර්වයිසර්ස්ලා මැෂින් ඔපරේටර්ස්ලා මේ වගේ කට්ටිය අපි ගමු රේටින්ග්ස් විදිහට මේ සිම්ප්ලිෆයි කරගන්න. එතකොට මේ දෙගොල්ලම තමයි 1.8 බිලියන් පමණ වෙන්නේ. මේ තව ලක්ෂ 2ක් පමණ ඉන්නවා මේගොල්ලෝ මේ 1.8 මිලියන් කියන තැනට වැටෙන්නේ නැහැ. මේගොල්ලෝ ඒ කියන්නේ සංඛ්‍යා දත් වලට අහු වෙලා නැහැ. මේගොල්ලෝ චීනේ වගේ ලොකු රටවල් වල තමන්ගේ කෝස්ටල් කෝස්ට් එකේ ඔපරේට් වෙන නැව්වල වැඩ කරන කට්ටිය. ඒගොල්ලෝ අහු වෙලා නැහැ. නමුත් 1.8 මිලියන් තමයි ලෝකේ සංඛ්‍යා දත් වල සටහන් වෙන්නේ. දැන් ඒක ගෝලීය පික්චර් එක. ලංකාව පැත්තට ආවොත් එහෙම අපි ලංකාවේ ඉන්නේ 16000ක් පමණ වෙච්ච ස්වල්ප වෙළඳ ප්‍රමාණයක්. ඒ කියන්නේ මේ ලක්ෂ 18න් 16000යි රට වටේම සාගරයක් තියෙන රටේ දායකත්වය. එතකොට මේක අපි දැන් සංසන්දනය කරොත් එහෙම ෆිලිපීන්ස් වගේ රටක දූපත් සමූහයකින් සැරිච්ච රටක්. ඒකේ දායකත්වය 3,50,000ක් පමණ. ඊළඟට ඉන්දියාවෙන් ගත්තොත් එimhe ඒත් එහෙමයි. නමුත් ෆිලිපීන කියන රටේ ඇත්තටම ඔෆිසර්ස් සහ රේටින්ග්ස් සමබරව ලෝකෙට මුදා හරින රටක්. ඉන්දියාව ගත්තොත් එහෙම ඔෆිසර්ස්ලා කියන පැත්තෙන් ගොඩක් දායකත්වය ලබා දෙන රටක්. ලංකාවේ මේ දෙකම ඉන්නවා. 3න් එකක් පමණ ඔෆිසර්ස්ලා 3න් දෙකක් පමණ රේටින්ග්ස්ලා. මේ 16000 හරහා අපි ගණන් කරලා තියෙනවා හැම වෙලෙම එක වෙලාවක් ගත්තොත් එහෙම 6000ක් පමණ තමයි සේවය යෙදෙන්නේ. අනිත් කට්ටිය නිවාඩුවට ඇවිත් තමන්ගේ ඊළඟ ඉදිරි කටයුතු සඳහා විභාග වලට සූදානම් වෙනවා. නැත්නම් තමන්ගේ දරුවෙක් හෝ තමන්ගේ මොකක් හරි පෞද්ගලික කටයුත්තක් නිසා නිවාඩු කාලයට වඩා දීර්ඝ කාලයක් යම්කිසි බ්‍රේක් එකක් අරගෙන. ඉතින් මේ 6000 හරහා අපි ලංකාවේ ආර්ථිකයට ගේනවා $400 මිලියන 400ක් පමණ. මේක මේගොල්ලන්ගේ වේතන වලින් ඊළඟට මේගොල්ලෝ සේවය දෙනවට අපි වගේ සෙන්ට්‍රල් මරින් වගේ ආයතන වලට හම්බෙන මෑනින් ෆීස් කියලා කියනවා. ඒක හරහා ඊළඟට ලංකාවේ ගුවන් ලංකාවේ ඉඳන් තමයි ඒගොල්ලෝ වෙන රටවල් වලට වෙන මහද්වීප වලට ගිහලා එතනින් තමයි සේවයට යොමු වෙන්නේ. ඒතකොට ඒ තියෙන එයා ටිකට්ස් වලට හම්බෙන ගාන ඊළඟට මේගොල්ලෝ ලංකාවේ මෙඩිකල්ස් කරන්න ඕනේ. එතෙන්ට යන ගාන මේ ඔක්කොම එකතුවක් විදිහට ගත්තාම $400 මිලියන 400ක් පමණ දැනට අපි ලබා දෙනවා. අපි ඒක තමයි ගණන් බලලා තියෙන්නේ. ඉතින් එතකොට ලංකාව විදිහට මම හිතන්නේ මුල් ලංකාව මුළු ශේෂ්ත්‍රයේම එකඟ වෙලා තියෙනවා අපි මේක 50000කට පමණ ඉදිරියට ගෙනියන්න ඕනේ කියලා. කියන්නේ මේ 16000 50000කට ගෙනියන්න. 16000 50000ට. අපි අවුරුදු 5ක පමණ කාලයක් තමයි මේකට අපි ලබා දීලා තියෙන්නේ. ඒක සමහරවිට ප්‍රැක්ටිකල් නැති වෙන්න පුළුවන්. නමුත් මම හිතන්නේ ඒක සිහිනයක් වගේ තියාගත්තොත්, ඒ කියන්නේ විෂන් එකක් වගේ තියාගත්තොත් ඒක අපිට ලස්සන මාවතක් යොමු කරනවා ඉස්සරහට යන්න. අපි 35000 නැවතුණා කියමුකෝ. ඒත් ලොකු දෙයක්. 400 මිලියන් කියන එක අපිට ගෙනියන්න පුළුවන් $1 බිලියන් වලට. ඔව්. අපි 50000කට ඇත්තටම ගෙනිච්චොත් එහෙම මේ තියෙන රේෂියෝත් එක 16000ක් නැවේ ඉන්නවනම් 16000ක් ඉන්නවනම් 6000 ඉන්න නැවවල ඉන්නේ. ඔව්. 50000 ගියොත් ඒ සමානුපාතික වැඩි වෙන ප්‍රමාණයත් එක්ක බැලුවොත් මට හිතෙනවා අපිට $1.5 බිලියන් වගේ ආර්ථිකයක් හදන්න පුළුවන් මේ වෛද්‍ය නාවිකයෝ හරහා ලංකාවට. ඉතින් මේක ලංකාවේ දැන් තියෙන ප්‍රශ්නත් එක්ක බැලුවොත් මම හිතන්නේ $6 බිලියන් තමයි එක වෙලාවක අපේ තිබ්බ ප්‍රශ්නේ. ඉතින් ඒකේ හතරෙන් එකක් අපිට දරා ගන්න පුළුවන්. අනිත් එක මේකේ හොඳේ තියෙන්නේ මේ මුළු මුදලම ලංකාවට එන්නේ මේගොල්ලන්ගේ කිසිම වියදමක් නැහැ මේගොල්ලෝ නැවේ ඉන්නේ. මේගොල්ලන්ගේ මෙඩිකල් එකට පවා ආපහු සල්ලි හම්බ වෙනවා. කැම බිම නිකන් ඊළඟට මේක ලොකු අභිමානයකින් යුතුව කරන්න පුළුවන් රස්සාවක්. ඔව්. අපි දැන් ලංකාවේ බැලුවොත් ලංකාවට තියෙන ඉල්ලුම බැලුවොත් ලොකු ඉල්ලුමක් තියෙන ලංකාවේ වෙළඳ නාවිකයන්ට. මොකද මේක දැකලා තියෙන්නේ මේ අපි මේ බුටික් හොටෙල්ස් තියෙන්නේ. ඒ වගේ බුටික් රිසෝර්ස් එකක් විදිහට තමයි ලංකාව ලෝකෙ දැන් පිළිගන්නේ. අපි අර මොකද අපි මාස් මාකට් විදිහට ප්‍රොඩියුස් කරන්නේ නැහැ. අපි යම්කිසි සංයමයකින් යම්කිසි ක්වොලිටි එකකින් තමයි අපි මේ ඉන්ඩස්ට්‍රි එකට පුද්ගලයන් අපි වෘත්තිකයන් අපි බිහි කරන්නේ. ලෝකෙ තියෙන ෂෝටේජ් එක තියෙන ලොකු ෂෝටේජ් එක. ඒ කියන්නේ ග්ලෝබලීය වශයෙන් වෙච්ච දේවල් බැලුවොත් එහෙම දැන් අලුත් නැව තමයි මේ ග්ලෝබල් ෆ්ලීට් එකට යොමු වෙන්නේ. කියන්නේ අලුත් ඉන්ධන වලින් දුවන අලුත් ඉන්ධන වලට රෙඩි වෙන ඊට අමතරව පරණ වෙසල්ස් ටික කොහොම දැන් ඒ කියන්නේ දැන් තියෙන ඇවරේජ් වෙසල් එකක් ගත්තොත් අවුරුදු 22ක් විතර පරණයි. මේවා ටික පරණ වෙලා අලුත් ඒවා එන වෙලාවක්. ඊළඟට
ලොකු ඉල්ලුමක් හැදලා තියෙනවා ලංකාවේ මේ තාක්ෂණ වෘත්තිකයන්ට. ඒ කියන්නේ අපි වෙළඳ නාවිකයන් ගත්තොත් මේ ඉන්ජිනියර්ස්ලට, ඉලෙක්ට්‍රෝ ටෙක්නිකල් ඔෆිසර්ස්ලට මේ අංශ අපි පොඩ්ඩක් මේ ප්‍රබල විදිහට ෆෝකස් කරන්න ඕනේ. ෆෝකස් කරලා ඩිමාන්ඩ් එකත් එක්ක අපි මැච් කරන්න උවමනාවක් තියෙනවා. ලෝකේ ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා මෙන්න මේ අංශවලට. වෙළඳ නාවිකයන්ගෙනුත් ඉන්ජිනියර්ස්ලා ETOස්ලා ETRස්ලා කියන කට්ටිය. ETO කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝ ටෙක්නිකල් ඔෆිසර්, ETR කියන්නේ ඉලෙක්ට්‍රෝ ටෙක්නිකල් රේටින්. ඒකට ඉන්ජිනියරින් පැත්තෙන් අද බැලුවොත් එහෙම සෙකන්ඩ් ඉන්ජිනියර් කියන කෙනෙකුට, චීෆ් ඉන්ජිනියර් කෙනෙකුට ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා. කාලෙන් අපි එතනට එමු. ඉතා වැදගත් දෙයක් කිව්වේ. ඒ කියන්නේ අපි මේ 50,000 ලෙවල් එකට අපේ වෘත්තිකයන්ව ඔතනට ගෙනිච්චොත් එකක් ඇවිල්ලා තොරතුරු තාක්ෂණය අංශයෙන් අපිට එන ඩොලර් ආදායම වලට සමාන වෙනවා වගේම වර්තමානයේ 50% ලෙවල් එකට එනවා සංචාරක කර්මාන්තයෙන් අපිට හම්බෙන ආදායම. හැබැයි දැන් මෙතනට අවශ්‍යයි වෘත්තීය නිපුණත්වය. මේකට අවශ්‍යයි ඔබ කිව්ව පරිදි ඉල්ලුමට සැපයුම ලබා දෙන්න පුළුවන් වෘත්තිකයන් බිහි කිරීම. එතකොට අපි ගමුකෝ ඉංජිනේරු අංශය, එහෙම නැත්නම් කාර්මික අංශය. එතකොට ඒ පාඨමාලාවල් වල ඒකේ තියෙන රෙකග්නිෂන් එක, ඒකේ තියෙන කන්ටෙන්ට් එක, කරිකියුලම් එක ඔබ හිතනවාද වර්තමානයේ තියෙන එක ප්‍රමාණවත් කියලා අපිට මේ ගෝලීය ආර්ථිකයේ තියෙනා වූ අවස්ථා දැහැ ගැනීමට? ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මේක මේ මට මගේ මේ අද සාකච්ඡා තවත් දුරටත් පහදන්න පුළුවන් පන්නේ ප්‍රශ්නයක් මේක. නිර්මල් මේ අපේ මේ ඉන්ඩස්ට්‍රි එක ඉන්ටර්නැෂනල් මැරිටයිම් ඕගනයිසේෂන්, ඒ කියන්නේ ජාත්‍යන්තර සමුද්‍ර ආයතනයෙන් තමයි නියාමනය කරන්නේ. එතකොට මේකෙන් තමයි අවශ්‍ය කෝස් කන්ටෙන්ට් එක STCW කියන ස්ටෑන්ඩඩ් ඔෆ් ට්‍රේනින් ඇන්ඩ් වොච් කීපින්, මේක හරහා තමයි අපිට මේ කෝස් කන්ටෙන්ට් එක ලබා දෙන්නේ. එතකොට ඒක ලංකාවේ වෙළඳ නාවික අධ්‍යක්ෂ ජෙනරාල් ආයතනය මතින් මේවා ට්‍රේන් කරන ආයතන වලට බෙදා හරිනවා. මෙන්න මේක තමයි අප්‍රූව්ඩ් සිලබස් එක, මේක තමයි අප්‍රූව්ඩ් කෝස් එක. ඊළඟට ඒවා ට්‍රේන් කරන්න එන වෘත්තිකයොත් ඒගොල්ලෝ වෙට් කරලා ඒගොල්ලෝ අප්‍රූව් කරනවා. එතකොට අද කියන්න සන්තෝෂයි ලංකාව STCW white list, ඒ කියන්නේ ලෝකෙ හිම රටවල් අඩුයි ඒ white list එකේ අපි ඉන්නේ. එතකොට මේක හන්දා තමයි මම අර කියපු පරිදි ලොකු ඩිමාන්ඩ් එකක් තියෙන ලංකාවේ කට්ටියට. නමුත් ලංකාවේ අපි දන්නවා ජනගහනය මිලියන 21යි. එතකොට මේක තාමත් හැංගිලා තියෙන මේ මං හිතන්නේ මේ වගේ මේ පන්නේ මේ වැඩසටහන්වත් වෙලා නැහැ මේක ගැන ලොකු දැනුවත් භාවයක් වෙන්න. මේක ට්‍රැඩිෂනලි තාත්තගේ යාළුවෙක් හිටියා, මගේ මාමා කෙනෙක් හිටියා, එහෙම හිටියා. ඒකින්ද මේක ගැන ඉන්ට්‍රස්ට් එකක් ලැබිලා කට්ටිය යොමු වුණා මිසක් ඉස්කෝලවලට ගිහිල්ලා ලොකු ප්‍රෝග්‍රෑම්ස් කරලා තියෙනවා. මම දන්න විදිහට මේ maritime training establishments. නමුත් අර සාමාන්‍ය ජනයාත් ලොකුවට දන්නේ නැති ඉන්ඩස්ට්‍රියක් මේක. ඉතින් එතකොට කෝස් කන්ටෙන්ට් එක පැත්තෙන් මම හිතනවා අපි එක තැනක ඉන්නවා කියලා. නමුත් මේ STCW එකේ සඳහන් වෙන්නේ මිනිමම් ස්ටෑන්ඩඩ්ස්. අවමයි. එතකොට ලංකාව අපි බැලුවොත් එහෙම සමහර තැන්වලදී අපි මැක්සිමම් ස්ටෑන්ඩඩ්ස් තමයි අරන් තියෙන්නේ. ඉතින් ඒකින්ද සමහර වෙලාවට අපිට හොඳක් වගේම නරකුත් වෙනවා. හොඳ ඇවිල්ලා අපි යම් කිසි තත්වයක ඉන්නවා white list පැත්තෙන් අපිට ඒක marketable දෙයක් බවට පත් වෙනවා. අනිත් පැත්තෙන් අපේ product life cycle එක මාකටිය කෙනෙක් එක පැත්තකින් ඔබ දන්නවා product life cycle එක කොච්චර important ද මේ demand එකක් තියෙන වෙලාවකදී කොච්චර වැදගත්ද කියන එක. ඉතින් දැන් අපි ඉංජිනේරුවෙක් වගේ වෘත්තිකෙක් බිහිකරන්න අපි ලොකු කාලයක් ගන්නවා. මොකද අපි maximum standard එකකින් තමයි බලලා තියෙන්නේ. ඒතර STCW එකේ සඳහන් වෙන්නේ නැති කෑලිත් අපි මේකට ඇඳගෙන තිනවා. අපි මේක දිහා දැන් බලලා මේක වැරදි කියලා කිව්වට මේක එක්තරා කාලයකදී හරි. මේ white list ලබා ගැනීමේදී උපකාරී වෙච්ච දෙයක්. නමුත් දැන් අපි කරගන්න ඕනේ පොසිෂනින් එක කරගෙන ඉවරයි. ඒක පොසිෂනින් එක කරගත්තට පස්සේ ග්ලෝබල් ඩිමාන්ඩ් එකෙත් මම හිතන්නේ වැඩිම කාලෙ ලංකාවේ කටට හැදිච්ච. ඒ වෙලාවේදී අපි පොඩ්ඩක් සූර වෙන්න ඕනේ මේ white list එක තියාගෙනම යම් කිසි ලෙවල් එකක මොඩිෆිකේෂන් එකක් කරන්න අපේ process එක. ඒ කියන්නේ අවුරුදු 4ක් යන ප්‍රෝග්‍රෑම් එක අපිට පුළුවන් නම් අවුරුදු 3කට ගේන්න පල්ලෙහාට ගියල්ලා ගුණාත්මක බව තවමත් වැඩි කරන්න. ගුණාත්මක බව වැඩි කරන්න තව දේවල් තියෙනවා. ඒක මේ ගන්න කාලය මතම රඳා පවතින දෙයක් නෙවෙයි. ඉතින් ඒක ගැන දැන් කතිකාතාවක් ඇවිල්ලා තියෙනවා.
අලුත් maritime training and education establishments බිහිවෙමින් පවතිනවා. මේගොල්ලන්ගේ ආගමනයත් එක්ක මම හිතනවා අර ස්ටේටස් කෝ කියන්නේ ඒක බිඳ වැටීමින් පවතිනවා. ඒක හරි වැදගත්. ඒක සිද්ධ වෙමින් පවතිනවා. ඊට අමතරව මම හිතන්නේ හරි වැදගත් ලංකාව වගේ රටක් ගත්තාම මේ ග්ලෝබල් ඩිමාන්ඩ් එක එන්නේ විශ්ලේෂණය කරන එක. දැන් අද ලෝකයේ කියනවා 1,47,500ක ෂෝටේජ් එකක් තියෙනවා වෙළඳ නාවිකයන්ගේ වර්තමානයේ වෙද්දී. මේකෙන් බෙදලා ගත්තොත් එimhe 88,000ක් පමණ ඔෆිසර්ස්ලා ඊළඟ ප්‍රමාණය රේටින්ග්ස්ලා. දැන් රේටිං අපි ඔෆිසර්ස්ලා කියන කැටගරි එක කල්පනා කරලා බලුවොත් එහෙම මේ කකුල් දෙකකුයි සර්ටිෆිකේට් එකයි තියෙන කෙනෙක් නෙවෙයි මේ 88,000ට අයිති වෙන්නේ. ලොකු වෘත්තීය නිපුණත්වයක් තියෙන කෙනෙක් තමයි මේ ෂෝටේජ් එකක් විදිහට බලාපොරොත්තු. මොකද වර්ල්ඩ් ෆ්ලීට් එක වෙනස් වෙමින් පවතිනවා. වර්ල්ඩ් ෆ්ලීට් එක ඒජ් වෙමින් පවතිනවා. එතකොට මේ වගේ නැව් නියමු කරන්න අපිට අවශ්‍යයි යම්කිසි පළපුරුද්දක් සහිත වෙළඳ නාවිකයෝ. ඒ පළපුරුද්දේ විශේෂ පළපුරුද්ද ඇති වෙළඳ නාවිකයෝ තමයි මේ ෂෝටේජ් එකට අයිති වෙන්නේ. එතකොට මේවා අයිති වෙන්නේ යම්කිසි නැව් විශේෂ නැව් හරහා. උදාහරණයක් ගත්තොත් container vessels, bulk carriers, oil tankers, ඊළඟට LPG gas carriers, LNG gas carriers. ඊළඟට තව එකක් තියෙනවා මේ එක ද්‍රෝණි වල කැණීම් කටයුතු කරද්දී offshore supply vessels කියලා જાතියක් යොදා ගන්නවා. ඒ offshore supply vessels වලටත් ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා. නමුත් ලංකාව කවදාවත් මේක අල්ලලා නැහැ. ඒක එක පැත්තකින් ලංකාවේ මේ පුහුණු කරන විදිහ ගැනත් එක්තරා මේකක්. මොකද අපි හැම වෙලේම අපේ අලෙවිකරණයේදී යොදාගන්නේ කාගෝ ෂිප් එකක කන්ටේනර් ෂිප් එකක කප්තාන් කෙනෙක් වීමට. මේකම තමයි අපි මාකට් කරන්නේ. ඉතින් එතන පොඩි වැරදීමක් තියෙනවා. මොකද අපේ ලංකාවේ ඉන්න හැමෝම මෙතෙන්ට අයිති වෙන්නේ නැහැනේ. මේ ක්ෂේත්‍රෙට හැමෝම accountancy profession එකට එන හැමෝම මේ world bank යන්න බෑ. ඒ වගේ එක තැන්වල ගණකාධිකාරයෙක් විදිහට වැඩ කරන්න පුළුවන් වෙනවා. මොකද ඒ ඉන්න කැලිබර් එක වෙනස්. ඉතින් මෙතෙන්ටත් එහෙමයි. මෙතන ඉන්නවා සමහරු වර්ක් බෝට් කියන සෙග්මන්ට් එකට අයිති වෙන්න ඕනේ. ඒකල ඒගොල්ලෝ එතන ගමන යනවා. ඊළඟ කට්ටිය යන්න ඕනේ ලංකාවේ කෝස්ටල් ෂිප්ස් වල. ඊළඟට යන්න ඕනේ ඊළඟ කට්ටිය ස්පෙෂලායිස් වෙන්න ඕනේ මේ ඔෆ්ෂෝර් සප්ලයි වෙසල්ස් වල. තව කට්ටියක් පෞරුෂයෙන් වැඩි කෙනෙක් යන්න ඕනේ ක්‍රූස් වෙසල් එකක. ඊළඟට ජාවයෙන් සම්පන්න ඒ වගේ කෙනෙක් කාගෝ ෂිප්ස්, බල්ක් කැරියර්ස් ඒ වගේ සෙග්මන්ට්ස් වලට යොමු වෙන්න ඕනේ. ඒ සෙග්මන්ට්ස් වලට යොමු කරගන්න බැරි වුණොත් එහෙම අපිට මේ 50,000 කවදාවත් ළඟා කරගන්න බෑ. කලින්ග වැදගත් දෙයක් ෆිලිපීනයේ 3,50,000ක් ඉන්නවා කියලා කිව්වා. ඉන්දියාවෙත් විශාල ප්‍රමාණයක් ඇති. මම කිව්වොත් මේ දේ වැරදිද? සමහරලාවට sannivedana communication එකත් ඒගොල්ලන්ගේ සන්නාමය personal brand එක හොඳට බැලන්ස් කරන හින්දා ඒගොල්ලන්ට වැඩි අවස්ථාවක් තියෙනවා කියලා සංසන්දනාත්මක බලුවොත් ශ්‍රී ලාංකික වෙළඳ නාවිකයෙක්ට වඩා. ඒක හරිද මම? මම ඒකට හරි සහ වැරදි කියන උත්තර දෙකම කියනවා. හරි කිව්වොත් මොකද දැන් ලෝකයේ නැව් අයිතිකාරයෝ අන්තිමට නැව් කළමනාකරන ආයතන වලට තමයි බාර දෙන්නේ මේ තමන්ගේ නැව්. එතකොට ලෝකේ නැව් කළමනාකරන ආයතන සමහරලාවට ඉන්නවා නැව් 800ක් පමණ පාලනය කරනවා. නමුත් නැව් අයිතිකාරයට තියෙන නැව් 40ක් 50ක් විතර. සමහරලාවට මේ නැව් කළමනාකරුවා විශාල ආයතනයක් නැව් අයිතිකාර ආයතනයටත් වැඩිය. එතකොට මේගොල්ලෝ ඉස්සල්ලාම මේ ශ්‍රේෂ්ඨ ඉතිහාස බලද්දී මේගොල්ලෝ ෆිලිපීනයේ වගේ රටක් දැකලා තියෙනවා natural seafarersලා මේගොල්ලෝ මොකද දූපත් අතර හැම වෙලේම මේගොල්ලෝ සංසාරණය මේ වෙනවා. ඒකට යම්කිසි ලෙසකින් ක්‍රාෆ්ට් එකක් යොදා ගන්නවා. ඒ තිබුණ රිසෝස් එක දැකලා මේගොල්ලෝ ගිහිල්ලා මේ රටේ ඉන්වෙස්ට් කරනවා. නෝර්වේජියානු සමාගම්, ජර්මන් සමාගම් ගිහිල්ලා විශාල වශයෙන් ඉන්වෙස්ට් කරලා ඒගොල්ලෝ ඒ ක්ෂේත්‍රය ගොඩ නැගුවා. එතකොට ඒකට සරලන නම්බර් එකක් එතන තිබුණා. නමුත් මේ ෆිලිපීන වගේ ජාතිකයෝ මේ ස්වභාවයෙන්ම හරිම මිත්‍රශීලී. හරිම මේ දැන් අපි හිතුවා ලංකාවේ කට්ටිය මිත්‍රශීලී, අපි සිනාව තමයි ලස්සනම හිනාව කියලා. අපේ යම්කිසි බය අඩු ගතියක් තියෙනවා මේ විදේශිකයෝ සමග ගනුදෙනු කරද්දී. ඒක මම හිතන්නේ අපේ ට්‍රේනිං ආයතන වලට මම ඉලක්ක දික් කරනව නෙමෙයි. නමුත් අපේ ට්‍රේනිං හුඟක් වෙලාවට සෙමි රෙජිමෙන්ටල් කියන
අර්ධ මිලිටරිකරණය වෙච්ච වගේ තැනක් තම කියලා මට හිතෙනවා. එතකොට ඒකත් එක්ක සමහරවිට මේ කොන්ෆිඩන්ස් එක ලම්කිසි ලෙසකින් බිඳෙනවා. ඒ කියන්නේ අර ඕනට වැඩිය අපි අපේ ගුරුවරයාට අපේ ලෙක්චරර්ට අනවශ්‍ය රෙස්පෙක්ට් එකක් දක්වන්න ගිහිල්ලා අපි මේ ඔතොරිටි එක කෙනෙක්ව දැකපු ගමන් කියන්නේ ඒක දැක්වුවම අපි පොඩ්ඩක් පස්සට යනවා. ඊළඟට තව ප්‍රශ්නයක් තියෙනවා ලංකාවේ දැන් මේ ඉංජිනේරුවරු මේගොල්ලෝගේ වැඩ ගැන I think අය කතා කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. නමුත් තමන්ගේ අද මං හිතන්නේ අපි ලෝකෙ ඇවිල්ලා තියෙන තමන් කරන දේ ඇත්තටම අපි සංවේදනය කරන්න ඕනේ අපිට වැඩ පවරපු කෙනාට අපි සංවේදනය කරන. එතකොට තමයි එයා යම්කිසි නිදහසක් ලබන්නේ, යම්කිසි හැඟීමක් ලබා ගන්නේ. හරි මම පවරපු වැඩේ මං හිතුවටත් වැඩිය හොඳින් වෙලා තියෙනවා. මට හිතෙනවා ඒක වෙනවා අඩුයි කියලා අපේ. මොකද අපේ තාක්ෂණවේදීන් කැමති මම වැඩේ දන්නවා, මම වැඩේ හොඳට කරා, මං ඒක ගැන කතා කරන්න උවමනා නැහැ. මං හිතන්නේ එතනින් අපි බැහැර වෙන්න ඕනේ. මේක රිපෝට් එකකට පමා දාලා මං හිතන්නේ හොඳම ඉංග්‍රීසි කතා කරන එක නෙවෙයි මේ මම මෙතනදී කියන්නේ සංනිවේදනය කිරීම. සංනිවේදනය කියන්නේ යම්කිසි ක්ලැරිටි එකක් ඇතුව අනිත් පුද්ගලයාට තේරෙන විදිහට අනිත් පුද්ගලයාව තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට අනිත් පුද්ගලයාත් ඔබට ඔබ පිළිගන්න විදිහට ඔබේ කරපු වැඩ ටික ඉදිරිපත් කරන්න ඕමනාවක් තියෙනවා. මම මේක හරිම වැදගත්. එතකොට දැන් අපේ ආයතනය ගත්තොත් එimhe අපේ ආයතනය මම පටන් ගද්දී මට ඕනුනේ මගේ විෂන් එක ලංකාවේ හැම වෙළඳ නාවිකයාම සමුදුරේ ශ්‍රී ලාංකික තානාපති කෙනෙක් කරන්න. ඉතින් එතනදී අපි ගොඩාක් දේවල් වෙනස් විදිහට කරා. අපි ගාවට එන වෙළඳ නාවිකයෝ ගොඩක් පුහුණු කෙනෙකුට නෙවෙයි මම මේ කියන්නේ යම්කිසි නුපුහුණු හා අර්ධ පුහුණු කියන තත්ත්වයන් වල කට්ටියට අපි ඇත්තටම ගොඩක් විදිහට මේ සංවේදනය ගැන මැරිටයිම් ට්‍රේනින් කොලෙජෙන් අවුට්සයිඩ් අපි ඒ ගැන ගොඩක් කතා කරා. එතකොට ඒකම තමයි මං හිතන්නේ අපේ යුනික් සෙලිං ප්‍රොපොසිෂන් එකත් උනේ සෙන්ට්‍රල් මරීන් ආයතනයේ. නමුත් මං හිතන්නේ මේක මේ අපි විතරක් කළ යුතු දෙයක් නෙවෙයි. මුළු රටේම මං හිතන්නේ දැන් ආයතන 51ක් ඉන්නවා. මේකෙන් 5ක් 6ක් පමණ තමයි මේ විශාල වශයෙන් වෙළඳ මේ නැව හිමියන් සමග ගනුදෙනු කරන්නේ. මේ 6 දෙනාවත් අඩුම ගානේ ලොකු එක්සැම්පල් එකක් දෙන්න ඕන අර සත් සමුදුරේ ශ්‍රී ලාංකික තානාපතිවරුන් බිහි කරන්න. ඒක ඒගොල්ලෝ කරලා තියෙනවා. මම අපි එන්න කලින් අවුරුදු 30ක් 40ක් පමණ වෙන ආයතන තමයි මේක කරගෙන ගියේ. නමුත් අපිට පුළුවන් වෙලා තියෙනවා යම්කිසි නව්‍ය භාවයක් ගේන්න. ඒකත් එක්ක අපි කියමු ක්‍රූ මැනේජ්මන්ට් 3.0 පටන් ගන්න වගේ ඒ ආරම්භය අපි ලබා දීලා තියෙනවා. මම හිතන්නේ මෙහෙම අපි ස්ටෑන්ඩඩ් වැඩි කරගෙන යන්න ඕනේ ඉදිරියට. කලින්ග ඉතාමත් වැදගත් කාරණයක් ආව ඔබේ කලින් කතා බහේ. මේ ශේෂ්ත්‍රයේ ඉහළ නංවන්න නම් අවස්ථා උපරිමයෙන්ම ප්‍රයෝජනයට ගැනීමට නම් මේ ශේෂ්ත්‍රයේ ඉන්න හවුල්කරුවන් ස්ටේක් හෝල්ඩර්ස්ලා මං හිතන්නේ අවබෝධයෙන් එක විෂන් එකකින් දැක්මකින් වැඩ කරන්න ඕන. ඔබ හිතනවාද අපි ඒ තත්ත්වයට යනවා කියලා නැත්නම් එතන අපිට ඉම්ප්‍රූව් වෙන්න වර්ධනය වෙන්න අවස්ථාවක් තියෙනවා? ඉම්ප්‍රූව් වෙන්න ලොකු අවස්ථාවක් තියෙනවා. මොකද සම්ප්‍රදායිකව බැලුවොත් එහෙම විවිධ පාර්ශවකරුවන් තම තමන්ගේ දෙයක් තමයි කරන්න බලලා තිබුණේ. එතකොට මේ කොවිඩ් වගේ සිටුේෂන් එකක් හන්දා මම හිතන්නේ මේකේ ඉන්න ස්ටේක් හෝල්ඩර්ස්ලා මේක දිහා වෙනස් විදිහට බලන්න පටන් ගත්තා. ඒත් යම් කිසි ලෙසකින් මම හිතනවා යම් කිසි ලෙසකින් ආත්මార్థකාමී හැඟීම් එක නමුත් කමක් නැහැ. මොකද ඉස්සර තිබුණු තත්ත්වයට වැඩිය ලොකු වර්ධනයක් ඒක. එතකොට දැන් පරිසරයේ සැකසෙමින් පවතින හැමෝටම එකට වැඩ කරන්න. එතකොට මේකට වැඩ කිරීමේදී යම් කිසි ප්‍රතිපත්ති මාලාවක් ඉතාමත් වැදගත්. ලංකාව වෙනුවෙන් ලංකාවේ වෙළඳ නාවික ප්‍රඥප්තියක් තියෙන්න ඕන. මේක 1.5 බිලියන් ඉන්ඩස්ට්‍රි කියන්නේ නිර්මල් මේක ලේසි දෙයක් නෙවෙයිනේ. 1.5 බිලියන් ඉන්ඩස්ට්‍රි එකක් නියාමනය වෙන්න ඕන. නමුත් 1.5 බිලියන් කියලා දාපු ගමන් ටැක්ස් ගහන්න නෙවෙයි. මේක නියාමනය කියන්නේ ඇත්තටම තල්ලුවක් දෙන්න. මේක මේ ඉන්ඩස්ට්‍රි අවුරුදු 40ක් තනිකර පෞද්ගලික ආයතන කරමතින් ගෙනාපු ආයතනයක්. ඒකේ මම හිතන්නේ නම් වශයෙන් කියන්න පුළුවන් ලොකු පතාක යෝධයෝ වගේ 3-4 දෙනෙක් ඉන්නවා. ඒගොල්ලන් කරමතින් මේක තමයි මේ ගියන් තියෙන්නේ.
දැන් ඉදිරියට යද්දී ඒගොල්ලන් රිටයර් වෙමින් පවතිනවා. ඒකින්ද ඒගොල්ලෝ ඉදිරියට අපි ඉදිරියට යද්දී අපි එකට වැඩි කරන්න ඕන රාමු ෆ්‍රේම්වර්ක් එකක් හදාගත යුතුයි. මේකේ ලොකු පාර්ශවකරුවෙක් වෙන්න ඕනේ ආණ්ඩුව. ආණ්ඩුව වෙනුවෙන් වෙළඳ නාවික අධ්‍යක්ෂ ජනරාල්තුමා තමයි නියෝජනය කරන්නේ. එතුමා ඇත්තටම පහුගිය අවුරුදු 3 ඇතුළත ඇත්තටම අපි දැකලා තියෙන ලොකු පිබිදීමක් මේ ක්ෂේත්‍රයේ හිටපු එක්කෙනෙක් කියලා කියන්න බෑ. හිටපු හැම වෙළඳ අධ්‍යක්ෂ ජනරාල්තුමෙක්ම මම හිතන්නේ කොවිඩ් වලින් පස්සේ ඩිජිටල් කරණය සඳහා යොමු වෙන්න බලලා තියෙනවා. ඊළඟට දැන් අපි ගිය සතියේ අලුත් වෙළඳ අධ්‍යක්ෂ වෙළඳ නාවික අධ්‍යක්ෂකතුමා අධ්‍යක්ෂ ජනරාල්තුමා අපිට ආරාධනය කරා මේ අපේ තියෙන ප්‍රශ්න ගැන කතා කරන්න. ඉතින් එතනදී මට පුළුවන් වුණා මේ මම ඒක ගැන මම හිතන්නේ පුංචි වශයෙන් කියන්න ඕනේ 2023 අපි මේ වෙනුවෙන් ප්‍රඥප්තියක් ප්‍රතිපත්ති මාලාවක් සැකසුවා කාරණා 5ක් ඔස්සේ. ඒක ඇත්තටම දැන් රාජ්‍ය කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ තියෙන්නේ. නමුත් ආණ්ඩු මාරුවත් එක්ක මම දන්නේ කොයි ලෙසකින් ආපහු ප්‍රබුදලා ගන්න ඕනද කියන එක. මෙතනදී අපි බැලුවේ මොනවද වෙන්න ඕන අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ. Maritime Education Training කියලා තමයි මේකට කියන්නේ MET. මේ පැත්තෙන් වෙන්න ඕන රිෆෝම්ස් මොනවද? ඊළඟට country marketing පැත්තෙන් මොනවද වෙන්න ඕන වෙනස්කම්. ඊළඟට ශාස්ත්‍රයට එන වෙළඳ නාවිකයන්ගේ ප්‍රොෆයිල් එක ඉන්ඩිවිජුවල් ප්‍රොෆයිල් එක කොයි ලෙසකින්ද වෙනස් වෙන්නේ? පෞද්ගලික සන්නාමය කොහොමද? පෞද්ගලික සන්නාමය. ඊට රටේ සන්නාමය කොහොමද අපි වෙනස් කරගන්න ඕන? ඊළඟට finally global promotions. මේකෙදි global promotions කියන එකේදී මම ඉස්සර කිව්වේ අවුරුදු 40ක් පමණ මේක පෞද්ගලික ආයතනවල කරමතින් ගියපු ශාස්ත්‍රය. ඉතින් අපි පෞද්ගලික ආයතනයක් විදිහට වෙන රටක ගිහලා ආයතන 3ක් හම්බුනොත් ඒක පෞද්ගලික එෆර්ට් එකක්. නමුත් අපිට පුළුවන් නම් ගවර්න්මන්ට් රජය හරහා අපි කියන්නේ රෝඩ් ෂෝ ප්‍රෝග්‍රෑම්ස් කියලා නිර්මාණය. ආයතන ලංකාවේ තියෙන ආයතන කීපයකට අපි ආරාධනා කළා ඒ රටට ගිහලා ඒ රටේ අදාළ අපිට ship owners association එක හම්බෙලා අපි අපේ capabilities අපි ප්‍රදර්ශනය කරනවා individual companies විදිහට තමයි. නමුත් රටක් විදිහට තමයි අපි එතෙන්ට යන්නේ. ඊළඟට ලෝකේ ගොඩාක් තියෙනවා මේ සම්මන්ත්‍රණ සමුළු මේවට සහභාගී වෙන්න ලංකාව විදිහට. උදාහරණ ශ්‍රී ලංකන් හට්. මම හිතන්නේ මේක travel trade එකේ වෙනවා. මේක අපි තාමත් උද්‍යෝගයෙන් කරගන්න ඕනේ අපේ මේ maritime industry එකට. ඒක හරි වැදගත්. ඊළඟට මේකේ තියෙනවා අන්‍යෝන්‍ය අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට හැකියාවක් තියෙනවා. ද්විපාර්ශ්විකව උදාහරණයක් විදිහට දැන් මම හිතන්නේ අපේ ඉන්ඩස්ට්‍රි එකේ දැනට අවධානය යොමු වෙලා තියෙන තුර්කියේ සහ නෙදර්ලන්තේ වගේ රටවල් එක්ක. මොකද ඒ රටවල් වල තියෙනවා ඒ රටේ රෙජිස්ටර් කරපු නැව්. නමුත් ඒ රටයි ශ්‍රී ලංකාවයි අතර ගිවිසුමක් මේ වෙද්දි නැහැ. ඒකින් හින්දා අන්‍යෝන්‍ය පිළිගැනීමක් නැහැ. ශ්‍රී ලාංකික වෙළඳ නාවිකයන්ට තුර්කීය දජය යටතේ යන නැව්වල පිළිගැනීමක් නැහැ. තුර්කීය ශ්‍රී ලාංකීය දජය යටතේ තියෙන නැව්වලට තුර්කීය පාර්ශ්වයෙන් පිළිගැනීමක් නැහැ. දැන් මේ අන්‍යෝන්‍ය දබුත්තා ගිවිසුම අත්සන් කරාට ලංකාවේ නැව් 18යි තියෙන්නේ. තුර්කීය නැව් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් එතකොට අපිට තමයි වැඩි අවස්ථාව එතනදී තියෙන්නේ. එතකොට හරි වැදගත් ලංකාවෙන් මේ වගේ නැව් අයිති නැව් පාරම්පරිකව නැව් අයිතිකාර රටවල් කීපයක් තියෙනවා. ඒ රටවලට යන ඇම්බැසඩර් අපේ තානාපතිවරු යම් කිසි බ්‍රීෆින් එකක් යා යුතුයි. ඊළඟට මේ හැම තානාපති කාර්යාලයටම ට්‍රේඩ් ඩෙස්ක් එකක් එනවා. මේ ට්‍රේඩ් ඩෙස්ක් එක මීට වැඩිය මම හිතන්නේ ගොඩාක් ක්‍රියාකාරී විය යුතුයි. ඊළඟට අවුරුදු දෙපාරක්වත් මම හිතන්නේ පුළුවන් නම් ඒගොල්ලන්ට අපිව ඒ රටවලට ගෙන්නලා ඒ රටේ තියෙන අර මම කිව්වා වගේ ship owners association නැව් අයිතිකාරයන්ගේ එකමුතුවත් සමග අපිට සංවාදයක් ගොඩනගන්න. මේ නිර්මල් මේක අද කතා කරා කියලා හෙට වෙන දෙයක් නෙවෙයි. මේ ඉන්ඩස්ට්‍රි එකේ මේ ඩිසිෂන්ස් ගන්න ටිකක් කල් ගන්න ඉන්ඩස්ට්‍රි එකක්. මොකද නැවක් කියන්නේ මම හිතන්නේ සමහර නැවවල වටිනාකම් එක වටිනාකම් තියෙනවා. අවම වශයෙන් ගත්ත ඩොලර් මිලියන 20ක් විතර වෙනවා සාමාන්‍ය කන්ටේනර් ෂිප් එකක්. ඉතින් එතකොට ඩොලර් මිලියන 20ක ඇසට් එකේ යතුරු කාටද දෙන්න කියන වගේ ඩිසිෂන් එකක් නේ. මේක හරි හයි ඉන්වෝල්ව්මන්ට් කියන්නේ අපි හයි ඉන්වෝල්ව්මන්ට් ඩිසිෂන් එකක්. ඉතින් එතකොට සමහර නැව් අයිතිකාර සමාගමේ සභාපතිතුමාම
හිතලා මතලා ගන්න තීරණයක්. ඉතින් ඒකනේ එකපාරක් හම්බුනම හැම වෙලෙම වෙන්න ඩයලොග් එකක් වෙන්න ඕනේ. ඒක ආණ්ඩු මාරු වෙද්දි මේව වෙනස් වෙන්න බෑ. ඒකයි ප්‍රඥප්තියක් අවශ්‍ය. ඒ ප්‍රඥප්තියට අනුව මේක ප්‍රඥප්තිය මෙහෙම තියෙනවා. ඒක බෙදෙන්න ඕනේ ඊළඟට තානාපතිවරුන්ට, තානාපතිවරුන්ගේ ට්‍රේඩ් ඩෙස්ක් එකට ඊළඟට එන හැම අලුතෙන් එන හැම නාවික අමාත්‍යවරයාම මේක ගැන දැනුමක් තියෙන්න ඕනේ, ලබා ගන්න ඕනේ, මේක කියවන්න ඕනේ, ඩොකියුමන්ට් එකක් වෙන්න ඕනේ. මේකේ මොනවද වෙලා තියෙන්නේ, මේක කොහොමද, මේකේ KPIs මොනවද? ඒ වගේ ලෙවල් එකට යා යුතුයි අපි මේක මේ වගේ 1.5 බිලියන් ඉන්ඩස්ට්‍රියක් කරගන්න. දැන් මේ වගේ උද්‍යෝගිකින් වැඩ කරද්දී 1.5 බිලියන් වලට එහා යන්න හැකියාවක් තියෙනවා. මොකද සාමාන්‍යයෙන් අර අපි මං කියවනේ ජර්මන් නෝර්වේජියානු ආයතන ගිහිල්ලා ෆිලිපීන්ස් වල ආයෝජනය කරා කියලා. මේ රජයක් යම්කිසි කැක්කුමකින් වැඩ කරද්දී එක්තරා ඉන්ඩස්ට්‍රියක් ගැන මේක ආයෝජක එක පැත්තකින් බලාගෙන ඉන්නේ. විශේෂයෙන් නැව් අයිතිකාර සමාගම් වල ආයෝජන ඇපටයිට් එක කියන ආයෝජන හැකියාව සහ තියෙන ආසාව ගොඩක් වැඩි. ඒගොල්ලෝ මේ බලන් ඉන්න මොන රටවල්ද මේ අපේ ඩිමාන්ඩ් එක වෙනුවෙන් ඉස්සරහට එන්නේ කියලා. විශේෂයෙන්ම කාලිංග මේ දවස්වල දැන් ඔය ට්‍රෙන්ඩ් එකක් තියෙනවනේ, සයිකල් එකක් තියෙනවනේ. මේ දවස්වල මට තේරිච්ච විදිහ අනුව ආයිමත් නාවික ශාස්ත්‍රයට නැව්වලට නැව් රිපෙයාර් එහෙම තියෙනා වූ ඉල්ලුම ටිකක් වැඩි. ඉතින් මං හිතන්නේ මේ කාලේ අපිට මිස් වුණොත් ආයිමත් සයිකල් එක අනිත් පැත්තට අපි අනිවාර්යෙන්. ඉතින් අර අපිට නැව් ගොඩක් මිස් වෙලා තියෙනවා. අපිට ඩ්‍රුම්රියවල් ගොඩක් මිස් වෙලා තියෙනවා. දැන් මේකත් මිස් කරගත යුතු නැහැ. මේ දලාවේදී මම හිතන්නේ අපි හැමෝම අලුත් බලාපොරොත්තු සමග අපි දැන් ජීවත් වෙන්නේ. ඒකත් එක්ක පරක්කු කරගන්න නැතුව අපි තාම ඉගෙන ගන්නවා කිය ඉන්නේ නැතුව මම හිතන්නේ හරි දැනුමක් තියෙන, හරි මේකට කැක්කමක් තියෙන පුද්ගලයෝ එක රාශි කරගෙන මේ ගමන යන්න රජය ලෑස්ති නම් අපේ දායකත්වය අපි ඇත්තටම ඉතින් හැම වෙලෙම දෙන්න සූදානම්. ගෝඩ් අර කේක් එක මෙච්චර අපිට මේ කේක් එක ලාර්ජ් කරගන්න, මේ ලොකු කරගන්න. ඉතින් මේක සම්බන්ධයෙන් කරන්න පුළුවන් හැම දායකත්වයක් අපි දෙන්න සූදානම්. කාලිංග ඊළඟ දේ තමයි මං ආසයි වෙළඳ නාවිකයා කියන පුද්ගලයාට එන්න. මේ සාගරයක නැවකට වෙලා මාස 4ක් 5ක් 6ක් ඉන්නවා කියන්නේ ඔබ කිව්වා වගේ සම්මුත තත්ත්වයක්. මේක ලේසි නෑ. මම හිතන්නේ මානසික ආතතියටත් ලොකු ගැටලුකාරී තත්ත්වයක් වෙන්න පුළුවන්. එතකොට ඒ ගැටලුව හරිද? දෙවෙනි එක ඒ ගැටලුව යථා තත්ත්වයට පාලනය කරන්න මොකක්ද අපි කර යුත්තේ? විතාම හොඳ ප්‍රශ්න. මම දැන් අර මේ ඉන්ඩස්ට්‍රි එකට ඉස්සර කිව්වේ ක්‍රූ මැනේජ්මන්ට් කියලා. අපි මේ වෙළඳ නාවිකයෝ කල්පනා කරනවා. නමුත් දැන් ඒක මරින් HR බවට පත් වෙලා තියෙනවා. මොකද මානව සම්පත් කියලා මේක මේ කියලා හිතද්දිම මානව සම්පතක් ගැන හිතන විදි තියෙනවනේ ආයතන. ඒ කියන්නේ well being and welfare. දැන් අද මේ පැත්තට යොමු වෙලා තියෙනවා. එතකොට mental well being and mental health and mental well being, mental welfare කියන එක ඉතාම ඉදිරියට අවිලා තියෙනවා මේ අපේ කතිකාව ගෝලීය කතිකාවත් වල. එතකොට මේක ලංකාවේ කෙනෙකුට අදාළ දෙයක් නෙවෙයි. මේ සංවෘත ප්‍රදේශයක මාස ගාණක් වැඩ කරන කෙනෙකුට ඇතිවිය හැකි තත්ත්වයක්. ඉස්සරට වැඩි අද මේක ෆීල් වෙන්න පටන් අරන් තියෙනවා. මොකද ලෝකෙ ඉතාම ශීඝ්‍රයෙන් පොඩි වෙලානේ තියෙන්නේ. මේ ඉන්ටර්නෙට් හරහා හැම වෙලෙම කනෙක්ටිව් වෙන වීඩියෝ කෝල්ස් ගැනීම හැකියාව තියෙනවා. හැම වෙලෙම සම්බන්ධ වෙලා ඉන්නේ. නමුත් කොච්චර ලෝකෙ දියුණුවත්, කොච්චර චන්ද්‍රිකා තාක්ෂණ දියුණුවත් සමහර තැන් තියෙනවා මේ ෂිප්ස් වල ඉන්ටර්නෙට් කනෙක්ටිවිටි අඩු. එතකොට ඒ වගේ වෙලාවට පවුලත් සමග සම්බන්ධ වෙන්න බෑ. ඊළඟට අපි මේ ළඟදී දැක්කා නැව්වලට විය හැකි අනතුරු. එතකොට පවුලත් ආතතියෙන් ඉන්නේ, සමහරවල් නාවිකයාත් ආතතියෙන් ඉන්නේ. එතකොට හරි ඉම්පෝටන්ට් මේක දෙයක්, මේක මේ ප්‍රශ්නයක් කියලා ඉස්සෙල්ලම අඳුරගන්න එක. මේක ප්‍රශ්නයක් කියලා අඳුරගත්තට පස්සේ මම හිතන්නේ මේකට පිළියම් යොන් සොයන එක ලේසි. ආණ්ඩුවක් විදිහට මේක දැකලා නැති වුණාට අපි ආයතනයක් විදිහට දැක්කා. ඒකින්ද අපි අපේ සෙන්ට්‍රම් ආයතනයේ සීකයා කියලා 1975 කියලා හොට්ලයින් එක හරහා ලංකා ලයිෆ්ලයින් ආයතනත් එක්ක සම්බන්ධ වෙලා අපි මේගොල්ලන්ට පහසුකමක් ලබා දුන්නා. WhatsApp මාර්ගයෙන්, කෝල් මාර්ගයෙන්, ඔය Telegram කියන ඒවා මාර්ගයෙන් සම්බන්ධ වෙලා තමන්ගේ ප්‍රශ්නයක් තියෙනවා නිරාකරණය කරගන්න, ඒ අවශ්‍ය උපදෙස් ලබා ගන්න භාෂා තුනෙන්ම. ඉතින් අපි
කම්පැනියක් විදිහට ඒක කරලා තියෙනවා. නමුත් රටක් විදිහට රාජ්‍ය මම හිතන්නේ මැදිහත් වෙන්න ඕනේ. ඉතින් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ ශ්‍රී ලාංකිකයන්ට පොදු දෙයක් නෙවෙයි. නමුත් ප්‍රශ්නේ ශ්‍රී ලාංකික විදිහට අපි මොනවද කරන්නේ? ඒක වැදගත්. මට තේරිච්ච විදිහ අනුව මේ කතාබහෙන්ම වෙළඳ නාවිකයෙක්ට මං හිතන්නේ සාමාන්‍යයෙන් ලැබෙන වැටුප අපි සමස්තයක් හැටියට බුද්ධි ගලනයත් එක්ක ඒ වගේම අපේ ශ්‍රමය අපනයනය කරද්දී ලැබෙන වැටුපට වඩා සාපේක්ෂව වැඩි වැටුපක්. එතකොට මේ ප්‍රෝග්‍රෑම් එක බලාගෙන ඉන්න මේ ශාස්ත්‍රය ගැන කැමති එහෙම නැත්නම් අවස්ථාවක් තියෙනවා කියලා හිතන අයට කොහොමද මේ ශාස්ත්‍රයට නියැලෙන්න පුළුවන්? මොකද්ද ගන්න ඕනේ ස්ටෙප්ස් ටික කියලා කියන්න ඕක කාලින්ග. දැන් මේක මගේ පෞද්ගලික මතය. මම හිතන්නේ එක් පෞද්ගලික මතය ප්‍රකාශ කරන්න කමක් නැහැ. මේ වෘත්තියට එන කෙනෙක් දැන් අර රේටින් කියන අංශයෙන් එනවට වැඩිය ඔෆිස් කෙනෙක් වීමට උද්යෝගයෙන් ආවොත් ඒක වඩා හොඳයි. මොකද එතන තමයි ගෝලීය අවස්ථාව තියෙන්නේ. වැටුපත් වැඩි එතන. ඉතින් අපි 1000ක් අඩු වියදමකින් කරන්න පුළුවන් කෝස් එකක් කරලා එතෙන්ට එන්නේ නැතුව අපිට පුළුවන් නම් කඩෙට් නිලධාරියෙක් විදිහට පුහුණු ආයතන වලට බැඳෙන්න. ඊළඟට තව විදිහක් තියෙනවා. ඒ කඩෙට් ෂිප් එකක් විදිහට නෙවෙයි යන්නේ ETR ඉලෙක්ට්‍රෝ ටෙක්නිකල් රේටින්. මේක සාමාන්‍ය මාස 8ක මාස 10ක විතර කෝස් එකක්. මේවලින් තමයි ඩිමාන්ඩ් එක තියෙන්නේ. මේවට යොමු වෙන්න පුළුවන් නම් එතකොට ලංකාවේ බැංකු වලටත් පුළුවන් නම් මේවට යම් කිසි ලෙවල් එකකින් ස්ටුඩන්ට් ලෝන්ස් විදිහට පර්සනල් ලෝන්ස් විදිහට මේක ලබා දෙන්න පුළුවන් නම් මේක ඉතාමත් ලොකු දෙයක් විදිහට අපිට පරිවර්තනය කරගන්න පුළුවන්. දැන් මේ ක්ෂේත්‍රය යොමු වෙන්නේ කොහොමද කියලා බැලුවොත් එහම අවුරුදු 18ක් සම්පූර්ණ වේ යුතුයි. තාක්ෂණ වේදය හෝ ගණිතාංශෙන් විද්‍යාංශෙන් ඉගෙනගෙන තිබිය යුතුයි කෙනෙක් වීමට. එහෙමත් නැත්නම් O level අවුරුදු 11ක් සාමාන්‍ය පෙළ විභාගය ලියලා මේ මෙරිටයිම් ට්‍රේනින් ආයතන වල ෆවුන්ඩේෂන් කෝසස් තියෙනවා. ඒවා කරලා කැඩට්ෂිප් ප්‍රෝග්‍රෑම් එකට යොමු වෙන්න පුළුවන්. කැඩට්ෂිප් ප්‍රෝග්‍රෑම් එකක ඉන්වෙස්ට්මන්ට් එක ලක්ෂ 18ක් පමණ වෙනවා. නමුත් මේකේ හොඳේ තියෙන්නේ මේ වියදම් කරාට පස්සේ පළවෙනි මාස 6න් මාස 8න් පස්සේ මේගොල්ලෝ නැවක වෘත්තියට යොමු වෙනවා. තව මාස 12ක්. මේ මාස 12 පුරාම ඩොලර් 500 ඉඳන් 600 700 වගේ ප්‍රමාණයන් වලින් තමයි මාසිකයාගේ allowance එක හම්බෙන්නේ. දැන් මේ தත්ත්වය බලන්න අපි වෛද්‍යවරයෙක් එක්ක ලංකාවේ වෛද්‍යවරයෙක් අවුරුදු 5ක් විශ්වවිද්‍යාල ඉගෙන ගන්නවා. තව අවුරුද්දක් ඉන්ටර්න්ෂිප් එකක් කරනවා. මේ ඔක්කොම කළා මම හිතන්නේ රුපියල් 90000ක 75000ක පමණ වේතනයක් තමයි පළවෙනි අපොයින්ට්මන්ට් එකේදී ලැබෙන්නේ අවුරුදු 6කට පස්සේ. ක්‍රෙඩිට් නිලධාරියෙක් වෙන ඉදිරියට එන දරුවා මාස 6ක් 8ක් ඉගෙනගෙන ඊළඟ මාසෙ ඉඳන් ඩොලර් 600ක් ඇවරේජ් සාමාන්‍යයෙන් කියලා ඩොලර් 600ක් පමණ එක රුපියල් 1,80,000ක් පමණ. ඊළඟට වෛද්‍යවරයෙක් කවදාද ස්පෙෂලායිස්ඩ් වෙලා එද්දී එයා උපයන ගානේ එයා තමයි තීරණය කරන්නේ. නමුත් වේදනාවිකයෙකුට හරි ක්ලියර් පාත් එකක් තියෙනවා මේ එක ස්ටේජස් වලදී උපයන්න පුළුවන් ගාන කොහොමද කියන එක. ඉතින් මේ අවුරුදු 3ක පමණ කැඩට්ෂිප් පුහුණුවෙන් පස්සේ එයා තර්ඩ් ඔෆිසර් කෙනෙක් වෙනවා. මේ ඩෙක් කියන අංශයෙන් ගියොත් එහෙම එන්ජින් කියන පැත්තෙන් ගියොත් එහෙම එයා ෆෝර්ත් ඉන්ජිනියර් කෙනෙක් බවට පත් වෙනවා. ෆෝර්ත් ඉන්ජිනියර් කෙනෙක් විදිහට ඩොලර් 3,500 තර්ඩ් ඔෆිසර් කෙනෙක් 3,400 ඒ වගේ ප්‍රමාණවල එයාට ලබා ගන්න පුළුවන්. ඊළඟට හරිම වැදගත් දෙයක් තමයි වෙළඳ නාමිකෙක් අවුරුදු දවස් 183ක් මේ ටැක්ස් කැලෙන්ඩරය ඇතුලේ බදු කැලෙන්ඩරය ඇතුලේ දවස් 183කට එහා වෘත්තිය නියැලලා හිටියොත් එහෙම රටෙන් පිට ටැක්ස් ගන්න කිරීමක් සිදු වෙන්නේ නැහැ. කිසිම බදු පැනවීමක් සිදු වෙන්නේ නැහැ. මේක සෑම ආණ්ඩුවක් විසින්ම ලංකාවට විදේශ සංචිත ගෙනීම සඳහා කරපු උද්යෝගමත් කරන්න කරපු වැඩපිළිවෙලක්. ඒක අපි අගය කරනවා. මේක හරහා අපි දැකලා තියෙනවා කොහොමද පුද්ගලයෙක්ගේ ජීවිතේ ගොඩාක් වෙනස් වෙන්නේ කියලා. අපි දැකලා තියෙනවා මේ බස් එකේ ආපු කැඩට් නිලධාරිවරයෙක් ඊළඟට කොන්ට්‍රැක්ට්ස් දෙපාරක් විතර කළා වාහනයක අරගෙන වාහනයක ඉතාම ආඩම්බරින් අපි ආයතනට ආපහු වෙනවා. මේක අපි ඉස්සරත් දැකලා තියෙනවා. දැන් මගේම ආයතනයක් විදිහට මම කරද්දි මට ඒක තවත් ප්‍රෞඩත්වය වැඩි. කාලිංග මේ මතයක් තියෙනවා සමාජයේ මේ විවිධත්වය සම්බන්ධව. ඒ කියන්නේ මේ ශාස්ත්‍රයේ නාවික ශාස්ත්‍රයේ විවිධත්වය කාන්තාවන්ට විශේෂයෙන්ම අවස්ථා නැහැ.
මේක ඉදිකිරීම් ශේෂත්‍රයේ තියෙන මතයක්. ඔබේ අත්දැකීම් මත මොකක්ද මේකේ තත්ත්වය? මහිතන්නේ නාවික ක්ෂේත්‍රය ඉතාම සීග්‍රයෙන් ප්‍රෝග්‍රෙසිව් කියන්නේ අපි ප්‍රෝග්‍රෙසිව් විදිහට මේක බලලා ඉස්සරහට ගෙනියනවා. නාවික ක්ෂේත්‍රයේ ඔෆිස් කාර්යාල තුල මම හිතන්නේ කාන්තා නියෝජන දැන් 29%ත් 34%ත් මත අතර දෝලණය වෙනවා. ඒතර තාම අපි ලෝකයක් විදිහට කාන්තාවන් බරපතල විදිහට ගෙනෙන්න බැරි වෙලා තියෙනවා. නමුත් ඒක ඒගොල්ලෝ උමනාවක් විදිහට දකිනවා. දැන් උදාහරණයක් විදිහට මම ඉස්සෙල්ලා ප්‍රශ්නයකදී කිව්වා ලෝකීය ගෝලීය ඩිමාන්ඩ් එක 147,000 seafarers. එතකොට අපි මේ 147,000 seafarers දිහා බලන්නේ ලෝකේ population 50%ක් එපා කියමින්. ඉතින් මේක තීව්‍ර විදිහට මේගොල්ලෝ දැකලා දැන් SDG goals වලත් තියෙනවා sustainable development goals වලත් තියෙනවා මේගොල්ලෝ සම්බන්ධ diversity කියන එක. කාන්තාවන් ශීඝ්‍ර ලෙස මෙතෙන් මේ වෘත්තියට ගෙනීමේ ලොකු උවමනාවක් තියෙනවා. එතකොට දැන් මගේ ආයතනය බැලුවොත් මගේ ආයතනය බැලුවේ මේක දිහා ලංකාව මම හිතනවා යම්කිසි ලෙසකින් මේ මේල් සීෆෙයාරස්ලා සම්බන්ධයෙන් දුම්රිය මිස් කරගෙන තියෙනවා කියලා. අපිට ඕනේ නෑ මේක තවදුරටත් මේක අපිට මෙතෙන්ට වෙනවනේ මේ වේව් එකක් එන වෙලාවක්. මේ වේව් එක අපි රයිඩ් කරේ නැත්නම් නිර්මල් අපි ආපවර බස් එක මිස් කරගෙන. ඒකින්ද මගේ ආයතනය ලංකාව වෙනුවෙන් She Can Sail the Seas කියන ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තා. එතනදී දක්ෂ දියණියෝ 15 දෙනෙකුට සිනෙක් මැරිටයිම් ආයතන සමග සම්බන්ධ වෙලා පීටර් ඩූලේ කියන ආයතනත් සමග සම්බන්ධ වෙලා සිනෙක් මැරිටයිම් ආයතන තමයි තාක්ෂණික සහයෝගය දුන්නේ. බරපැන පැත්තෙන් සෙන්ට්‍රල් ආයතන 150ක් යොමු කරලා පීටර් ඩූලේ ආයතනත් 150ක් යොමු කරලා ඩොලර් 1,10,000ක ආයෝජනයක් කරලා දියණියෝ 15 දෙනෙක් අපි මේ ශේෂ්ත්‍රයට ගොඩනගාගත්ත කැඩට්වරු විදිහට. එතනදී ගිය ජනවාරි මාසෙදී ඩෙක් අංශයෙන් 7 දෙනා නැව්වලට යොමු වුණා. එතනදී ඒගොල්ලෝ ඩොලර් 620ක දීමනක් ලබන මාසෙකට. අද මම මෙතන මේ ප්‍රෝග්‍රෑම් එකට එන්න කලින් ඉංජිනේරු 8 දෙනාගේ කොන්ත්‍රාත්තු අත්සන් කළා තමයි ආවේ. ඒගොල්ලෝ ජූනි මාසෙ වෙද්දී නැව්වලට යොමු වෙනවා. ඒගොල්ලෝ ඩොලර් 620ක් පමණ ලබා ගන්නවා පළවෙනි මාසේ පමණ මේගොල්ලන්ගේ මේ ට්‍රේනින් පීරියඩ් එකේදී. මේ හැම එකම මේ අපිට උවමනා වුණේ මේ 15 දෙනා හරහා අපිට ස්ටෑන්ඩඩ් එක හදලා ලංකාවේ ගෑනු ළමයි රෙඩි. ලංකාවේ දියණියෝ රෙඩි සීෆෑරින් වලට. අපි දිහා සුබවාදීව බලන්න. මට ඕනේ මේක ලෝකෙට පණිවිඩයක් යවන්න. ඊළඟට ලංකාවේ තියෙන අනිත් ආයතන වලට උද්‍යෝගයක් ඇති කරන්න මේක කරන්න පුළුවන්. සමහර ගොඩක් කට මේක නොකර ඉන්නවා මේක කරන්න බෑ කියලා හිතනවා. නමුත් මට ඕනේ මේක කරන්න පුළුවන් කියලා පෙන්නලා ඊළඟ එක සමහර මම නෙවෙයි කරන්නේ. නමුත් මට ඒක ප්‍රශ්නයක් නැහැ. මට ඕනේ මේ උද්‍යෝගය ඇති කරන්න මේක අර බෙනවලන්ට් සර්කල් එකක් කියලා කියන්නේ. ඔව්. කාරුණික මේක ඒකක් ඇති කරන්න තමයි මට උවමනා. ඒ හරහා ලෝකෙට පණිවිඩයක් යවන්න ලංකාවේ දියණියෝ රෙඩි. මම දන්නේ මේ මුළු ලෝකෙම රෙඩි වෙන්න කලින් තමයි ලංකාව රෙඩි වුණේ 1960 තමයි අපි පළවෙනි අග්‍රාමාත්‍යවරිය පත් කරන්නේ. මාග්‍රට් ටැචර්ට අවුරුදු 12කට විතර පමණ කලින්. එතකොට ලංකාවේ ආර්ථිකය බැලුවොත් එimhe ලංකාවේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම දුවන්නේ කාන්තාවේ කර්මතේ. බොහෝ විට ඒ කියන්නේ තේවත්තක ගත්තත්, ගාමන් ෆැක්ටරි එක ගත්තත්, විදේශ ශ්‍රමිකෙක් විදිහට බැලුවත් මේ හැමදේම කාන්තාව. ඉතින් අපි අඩු ගෞරවයක් ලැබෙන දෙයකට වැඩිය අපි වැඩි ගෞරවයක් ලැබෙන මේ වගේ අංශයකට ගෙනාවොත් එහෙම මේ දියණියන්ව මම හිතන්නේ අපිට ලොකු දෙයක් ලබා ගන්න පුළුවන් ලෝකෙම. ආදායම පැත්තෙන් බැලුවත්, අභිමානයේ පැත්තෙන් බැලුවත්, මේගොල්ලන්ට දෙන වෘත්තීය ගරුත්වයෙන් පැත්තෙන් බැලුවත් ලොකු දෙයක් වෙනවා. කෙනෙක් කියන්න පුළුවන් පෞල් සංස්ථා කැඩෙන්න පුළුවන් මේ දියණියෝ පිටරට ගිහිල්ලා ඒතකොට පෞලක් වෙනුවෙන් මේගොල්ලෝ යොමු වෙන්නේ. කොහොමත් ඒ ප්‍රශ්න නිරාකරගත යුතු එකක්. ඒක අපි දැනට අපි එතනට යොමු වෙලා නැහැ. මට හිතෙනවා ඒක අපි සුබවාදී විදිහට බැලුවොත් සුබවාදී අපිට ක්‍රමවේදයක් හදාගන්න ක්‍රමවේදයක් හැදේ. ඔව්. කාලිංග මේ ශේෂ්ත්‍රයේ වෙළඳ නාවිකයන්ට අමතරව ඔබ දකින්නේ රටක් හැටියට අපිට වෙන මොනවද තියෙන අවස්ථා? මේකත් එක්ක බද්ධ වෙච්ච කාරණා කීපයක් තියෙනවා. මම හිතන්නේ මම එකක් ගැන කතා කරන්නම්. ඒක තමයි ශ්‍රී ලාංකික දජ ලෝකේ තියෙනවා. ලෝකයේ තමන්ගේ දජවල් ඒ කියන්නේ දජය කියලා කියන්නේ ship registration කියන එක. ship registration කියන එක ප්‍රවර්ධනය කරනවා. ලෝකේ රටවල් 37ක් තියෙනවා flag of convenience කියලා.
මේක ෆ්ලෑග් ඔෆ් කන්වීනියන්ස් කියන එක 1900 මුල් ගණන් වල බැලුවොත් එහෙම මේක පොඩි නෙගටිව් තත්ත්වයක්. ඒ කියන්නේ මේවා තිබිලා තියෙන්නේ පොහොසත් නැව් අයිතිකරුවන්ගේ ටැක්ස් බදු හැංගීමේ ක්‍රමවේදයක් විදියට. නමුත් ලෝකයේ ඉදිරියට එද්දී අන්තර්ජාතික සමුද්‍ර ආයතනයේ බලපෑම වැඩි වෙද්දී ඒගොල්ලෝ මේක නියාමනය කරන්න පටන් ගද්දී තව දුරටත් මේවා මේ ෆ්ලෑග් ඔෆ් කන්වීනියන්ස් විදියට පවත්වාගෙන යන්න බැරි වුණා. එතකොට ප්‍රඥප්ති බිහි වෙනවා. මේ ප්‍රඥප්තියට අනුකූල වෙනවනේ මේකක් ප්‍රඥා. එතකොට මේ ප්‍රඥප්තියට අනුකූල වෙද්දී අර ෆ්ලෑග් ඔෆ් කන්වීනියන්ස් කියලා තිබ්බ තැන බිස්නස් කෝල් එකක් ගත්තා. නෑ අපි තවදුරටත් ෆ්ලෑග් ඔෆ් කන්වීනියන්ස් නෙමෙයි අපි ෆ්ලෑග් ඔෆ් කොන්ෆිඩන්ස් වෙනවා කියන්නේ. ඒ අනුව යමින් මෝල්ටා, සිංගප්පූරුව, ලයිබීරියා, මාෂල් අයිලන්ඩ්ස් මේ වගේ විශාල පැනමා විශාල රෙජිස්ට්‍රේෂන් ප්‍රමාණයක් ශීඝ්‍රයෙන් වර්ධනය වෙලා ආවා. මේ 37න් එකක් තමයි ඉරඩිකලි ශ්‍රී ලංකාව. මේක මේ මම නමක් කිව්වට කමක් නැද්ද මොකද මේ ශ්‍රීමත් අතුලත් මුදලි තමයි මේක මේ ලංකාවට හඳුන්වලා දී ලංකාවේ එතෙන්ට ගෙනල් තිබෙන. නමුත් එතුමාගේ තිබුණ විෂන් එක ඉස්සරහට අපිට ගෙනියන්න බැරි වෙලා තියෙන පසු කාලීනව. ඉතින් දැන් අපි අලුත් බලාපොරොත්තු සමග ජීවත් වෙන රටක් මම හිතන්නේ අපිට පුළුවන් නම් දැනට තියෙන නැව් 18යි මම හිතන්නේ මම එකක් දැක් වැරදි වෙන්න පුළුවන්. නමුත් අන්තිමට මම බලද්දි මේක නැව් 18ක් පමණ අපේ ශ්‍රී ලාංකීය දජ්‍ය යටතේ ලියාපදිංචි වෙලා තියෙනවා. හැම වෙලෙම ලංකාවට නැව් වෙනවා. දූපතක් ලංකාව වගේ රටකට නැව් වලින් මිදෙන්න බෑ. නාවික ක්ෂේත්‍රෙ මිදෙන්න බෑ. එතකොට මේක මම සංසන්දනය කරොත් එහෙම ලයිබීරියා තුන් පැත්තකින් බ්ලොක් වෙච්ච රටක්. යුද්ධකින් නැත්තරම නැති වෙච්ච රටක්. ඒ රටෙත් නැව් 4000ක්ද 5000ක්ද පමණ තියෙනවා මේ රෙජිස්ටර් වෙලා. ඔව් ඒකේ මාකටිං පැත්ත ඔක්කොම කරන්නේ US based company එකක් ඊට වැඩි ලොකු networking කරන්නේ. නමුත් අපටත් පුළුවන් වෙන්න ඕන මේක එක පැත්තකින් බලන්නකො. මේක එක පැත්තකින් අපිට පුළුවන් නම් නැව් 1000ක් අඩුම ගානේ ගෙන්න ගන්න මේ ලංකාවට. නැව් 1000ක් පමණ මේ රෙජිස්ට්‍රේෂන් එකට තියාගන්න. මේක බ්ලූප්‍රින්ට් එකක් වෙනවා අපිට ද්විපාර්ශ්වික අනිත් ගිවිසුම් වලට. ඔව්. ඔයාලට මේ මෙච්චර සොෆිස්ටිකේට් මේ දියුණු විදිහට මෙහෙම නැව් රෙජිස්ට්‍රේෂන් එකක් ඔපරේට් කරන්න පුළුවන් ලංකාව ඇතුලේ. ඒ කියන්නේ මේක පුදුම විදිහට මේ හොඳ මාකටිං ටූල් එකක් වෙන ද්විපාර්ශ්වික ඇග්‍රීමන්ට්ස් වලට ලංකාවට. ඒකට අපි යන්නේ අර කියන්නේ පොසිෂන් ඔෆ් ස්ට්‍රෙන්ත් එකකින් තමයි අපි ඒවට යන්නේ. අපි මේක කරලා ලොකු බලබුරුද්දකුත් තියෙනවා. මෙන්න මෙහෙම අපි කරේ. ඉතින් ඒකට හුඟක් වෙලාවට මම දැකලා තියෙන පහුගිය අවුරුදු කිහිපය තුළ ෂෝට් කට්ස් ගන්න මේක ප්‍රවර්ධනය ගැන අපි කතා කරලා තියෙනවා ලංකාවක් විදිහට. කතා කරද්දී හුඟක් ෂෝට් කට්ස් තමයි මේ ඉදිරිපත් වෙලා තියෙන්නේ. එක්තරා පුද්ගලයෙක් කියලා තිබුණා මේක අපි වයිට් ලිස්ට් එකකින් අපි ග්‍රේ ලිස්ට් කියන පැත්තට යමු. ඒ කියන්නේ අර හොඳ නැව් නෙවෙයි නරකම නැවුත් නෙවෙයි. ඒ කියන්නේ ඔය අවි ආයුධ ජාවාරම් නැවුත් නෙවෙයි. හොඳම නැවුත් නෙවෙයි මැද එකක් අපි ගෙනියමු. ඒ වගේ දේවල්ටත් කවුන් දීපු අවස්ථාවක් තිබිලා තියෙනවා අපේ ඉන්ඩස්ට්‍රි එකේ. ඉතින් මම හිතනවා එහෙම වගේ පල්හාඩියකට වැටෙන්න ඕනේ. වයිට් ලිස්ට් තියාගනිමින් ෆ්ලෑග් ඔෆ් කොන්ෆිඩන්ස් එකක් බවට පත් කරගත්තොත් අපිට ඒකට ගන්න පුළුවන් බෙන්ච්මාර්කින් රටවල් කීපයක් තියෙනවා. මම හිතනවා ලයිබීරියා හොඳ උදාහරණයක්. අනිත් පැත්තේ මෝල්ටා වගේ රටක් හොඳ උදාහරණයක්. සිංගප්පූර් එක පැත්තකින් හොඳ රටක්. පැනම තව මේ හරිම වැදගත් පැනම කියන රට මම ගන්න. පැනම කියන රට බෙස්ම ෆ්ලෑග් එක නොවෙන්න පුළුවන්. නමුත් ඒගොල්ලන්ගේ මාකටිං ටූල් එක ඒගොල්ලෝ යන හැම තානාපතිවරයෙක්ම වෙන රටකට යද්දී ට්‍රේඩ් ඩෙස්ක් එක තමයි දජය ප්‍රවර්ධනය කරන්නේ. අපිට මහඟු අවස්ථාවක් තිබුණා 2012 2013 කාලේදී පැනමේනියානු තානාපතිවරයා දකුණු කොරියාවට පත් කරපු. එතුමාම තමයි කොන්කරන්ට්ලි සමාන්තරව ශ්‍රී ලංකාවත් නියෝජනය කරේ. පැනම රාජ්‍ය. මෙයාගේ KPI එක වෙලා තිබුණේ නෙවුණත් දකුණු කොරියාවේ 70%ක් නැව් පැනම රෙජිස්ට්‍රේෂන් එක යටතට ගන්න. මෙයා ඒක ලොකු සාර්ථකත්වයක් ඇතුළු කරගෙන ඉන්නද්දී මෙයා හිතුවා ලංකාවේ වෙන නාවිකයෝ ඉන්නවානේ.
හරි මගේ ඊළඟ KPI එක වෙන්න ඕනේ මේ 70%ක් වෙන පැනම රාජ්‍ය පැනම දජය යන දකුණු කොරියානු නැව්වල ශ්‍රී ලාංකිකයෝ වැඩ කරන්න ඕනේ කියලා. ඉතින් හරිම අපේ ලංකාවේ කවුරුත් හිතපු නැති වෙලාවක අරාම්බි සිස්නේවරස් කියලා මේ මහත්මයෙක් එතුමා මම හිතන්නේ එතුමා ඒ රාජ්‍යයේ ජනාධිපතිගේ මාධ්‍ය ලේකම් වෙලා හිටලා මෙතෙන්ට ආපු කෙනෙක්. එතුමා ඒ විදිහට හිතන්න පටන් ගත්තා. ඉතින් ලංකාවේ කට්ටියට පුළුවන් නම් ලංකාවේ යන තානාපතිවරුන්ට පුළුවන් නම් යම්කිසි බිස්නස් ඇකියුමන් එකකින් බිස්නස් සෙන්ස් එකකින් මේවා දේවල් කරන්න ඉතාමත් හොඳයි. මේ ළඟදී ඇත්තටම ගිය දැන් දවස් 3කට කලින් ඒ වගේ විදේශ අමාත්‍යාංශ විසින් එහෙම කතිකාවතක් ගොඩනගලා තිබුණා මොන ඉන්ඩස්ට්‍රීස් ගොඩකට ගෙන්න කියලා ඔන්ලයින් ක්‍රමයටදී කාටද මොනවද මේවා මේ මොන වගේ අවස්ථාවක් තියෙන්නේ කියන එක ගැන කතාවක් තිබුණා. ඉතින් එතනදී තුර්කියේ තානාපතිවරිය සහ දකුණු කොරියාවේ තානාපතිවරිය මම හිතන්නේ මේ මෙසේජ් මාර්ගෙන් එකඟ වුණා අපි සම කතිකාවතේ යෙදෙන්න. ඉතින් මම හිතනවා මේක මේ විදේශ අමාත්‍යාංශයයි නාවික අමාත්‍යාංශය එකට ඉඳගෙන යම්කිසි වැඩ පිළිවෙලක් ලබා හදන්න පුළුවන් නම් ඉතාම මේ දියුණු ෆ්ලැග් රෙජිස්ටරයක් අපිට හදාගන්න පුළුවන්. ඉතින් එතනදී පොඩ්ඩක් මොහුකුරා ගිය විදිහට අපි වැඩ කරන්න ඕනේ යම්කිසි විවිධමක් දරන්න ඕනේ මේවා ස්ටඩි කරන්න. නමුත් ඒක කරාට පස්සේ නැව් 1000ක් රෙජිස්ටර් කරගන්න නැවකින් අපිට ඩොලර් 20000ක් පමණ ලැබෙනවා අවුරුද්දකට. ෆීස් විදියට. ඉතින් එතනම ඔව් ඉතාමත්ම විශාල ආදායමක්. මම හිතන්නේ ඉතාමත්ම හරවත් කතා බහක්. අද අපි කතා කරේ පටන් ගත්තා වගේම ප්‍රෝග්‍රෑම් එකේ ගොඩක් අය කතා කරන්නේ නැති, ගොඩක් අය දන්නෙත් නැති මේ නාවික ශාස්ත්‍රය පිළිබඳවත් මේ වෙළඳ නාවිකයා කියන්නේ කවුද? ඔහු මොන වගේ පුද්ගලයෙක්ද? ඔහුට තියෙන අවස්ථා මොකද්ද? රටකට තියෙන අවස්ථාව මොකක්ද කියලා අපිත් එක්ක එකතුනේ සෙන්ට්‍රම් මරීන් ආයතනයේ නිර්මාතෘ ඒ වගේම තරුණ ව්‍යවසායක කාලිංග ද සිල්වා මහතා බොහොමත්ම ස්තුතියි කාලිංග. බොහොමත්ම ස්තුතියි මම මේ වැඩසටහන සම්බන්ධ කරගත්තට.